මම රැයට කුඹුර යන්න මේ බයිසිකලෙන්. ඒක තමයි මේ තියෙන්නේ. අපි කුඹුර වටේට මලි වැටක් දානවා. ඒකට කරන්ට් එක දෙන විදිය තමයි මේ තියෙන්නේ. කම්බි ඇදලා මේ විදියට කණුවට සම්බන්ධ වෙන්න තියෙන PVC බට දාලා තමයි අපි මේ විදියට කරන්නේ. මේක කුඹුර වටේටම ඇදලා තියෙන්නේ. මේ ඉලෙක්ට්‍රික් එනර්ජයිසර් එකට අපි විදුලිය දෙන්න මේ වගේ 12 වෝල්ට් ඇම්පියර් 35 බැටරි එකකින් හරියට ක්ලිප් එක සම්බන්ධ කරගෙන මේ විදිහට එනර්ජයිසර් එකට ලයිව් සහ නියුට්‍රල් ලයින් දෙක හරියට සම්බන්ධ කරගන්නවා. මේ ලයිව් එක රතු පාට එක තමයි විදුලි වැටේ කම්බියට යන්නේ. කළු පාට එක තමයි එර්ත් කූලරට සම්බන්ධ කරන්නේ. මේ විදිහට සම්බන්ධ කරගත්තට පස්සේ අපි බලනවා ලයින් දෙක හරියට තියනවද මොන හරි අතු එහෙම ගෑවෙනවද කියලා. ඊට පස්සේ අපි DC ඉන්පුට් එක ලබා දෙනවා 12 වෝල්ට් බැටරියෙන් එන. මේ විදිහට තමයි විදුලි වැටේ කරන්ට් එක යනවද කියලා බලන්නේ. මේ අපේ කුඹුර වලට වතුරෙන් ඇල්ල පොඩ්ඩක් අකුල් දෙක සොකගෙන යනවා. ගහ උඩ ගන්න යනවා දැන් ලෑස්ති වෙන්නේ. මේ තියෙන්නේ ගහ උඩ තියෙන පැල පොඩි නිමගක් හදලා තියෙනවා ඒකට නගින්න. අපි උඩට ගිහින් බලමු කොහොමද තියෙන්නේ කියලා. ෆෝන් එකත් අරන් යන්න ටිකක් අමාරුයි. මම හිමීට ගිහින් පෙන්නන්නම්. මේ තමයි ගහ උඩ පැල. අපි නම් කියන්නේ අට්ටාලේ කියලා. වටේට මේ ත්‍රිදි දාලා කවර් කරලා තියෙන්නේ. මේ දවස්වල ගොඩාක් රැට මීදුම තියෙනවා. නැත්තම් අසනීප වෙන හින්දා මේ විදිහට ඇතුළට මීදුමින් නැති වෙන්න හොඳට වට කරලා තියෙන්නේ. අපි පැදුර හැම වෙලාගෙන දැන් ඉතින් ටිකක් හාන්සි වෙන්න ලෑස්ති කරගමු. මේ විදිහට තමයි ඉතින් අට්ටාලේ සැප පහසුවට නම් නෙමෙයි රෑ ගෙවෙන්නේ. පරිස්සමට බලාගෙන තමයි ඉන්නේ ඉතින්. අලි එනවද? ගොඩක්ම කරදර අලින්ගෙන් තමයි අපිට ඉතින්. ඔන්න අට්ටාලුවට නැගපු තැනත් අපි හොඳටම වහගත්තා. දැන් මීදුම එන්නෙම නැති තරම්. මේ ටෝච් එකෙන් තමයි රැට අපි බලන්නේ. ඔන්න මේ විදිහට උදේ වුණා. උදේට කුඹුරට වෙල්ලායට මෙන්න මේ විදිහට තමයි වටපිටාව පේන්නේ. අද නම් එච්චරම මීදුම නෑ. මම පෙන්නන්නම් ඒ වුණත් ලස්සනට තව මීදුම තියෙන දවසක උදේ මේ වීඩියෝ එකට එකතු කරලා මේ තියෙන මේ වගේ දවසක් මීදුමෙන් හොඳටම වැහිලා මං ගෙදර යන පාර උදේම සෙබඩක් යනවා පාරේ. මේ කට්ටිය නම් දැන් මිනිස්සුන්ට හුරු වෙලා ළඟටම ගියත් යන්නේ නැති ගානයි. ලස්සනට මේ විදිහට තමයි මීදුමට පේන්නේ. මේ ළඟ තියෙන කුඹුරක ගහ උඩ පැල වටේටම මීදුම. මේ වගේ දවස්වලට ඉතින් අලි එලවන එක බොහොම අමාරුයි. ටෝච් එකක් ගහුවට රැට පේන්නේත් නැහැ.
දකුණු පැත්තෙන් පේන්නේ අපේ කුඹුර වලට ලොකු ඇලේ ඉඳලා වතුර අරන් එන දීයල කියලා අපි නම් කියන්නේ. මේ හරියම නාන්න පුළුවන් ඇත්තටම ලස්සන තැන. මේ වගේ ලස්සනට වතුර වැටෙනවා. වතුර වේගෙ අඩුයි. ගොඩක් ගැඹුරක් නැහැ. කුඹුක් ගස් ටිකක් ඔතන තියෙන්නේ. ඒකට ලස්සන සීතලේ ඉඳලා නාගන්න පුළුවන්. ස්වර්ණ කුඹුර යන නිල රථය. මේ තියෙන්නේ අපේ කුඹුරට වතුර එන ලොකු ඇල. මෙතන ඇලෙන් එහා පැත්තේ තමයි මාදුරුවේ රක්ෂිතය තියෙන්නේ. මම පෙන්නන්නම් තේම ඇලයිනට වෙලා තනකොළ කන්න ආපු පොඩි අලි පැටියෙක්. ඔය ඉන්න පොඩි අලි පැටියෙක් උදේම තනකොළ කන්න ඇවිල්ලා. ගොඩාක් පැහැදිලි නෑ ඒ පැත්තෙන්ම ඉර පායලා තියෙන හින්දා. මේ කට්ටිය නම් ගොඩක් වෙලාවට ඒකට කඩාගෙන මේ පැත්තට ඇලෙන් ඉන්නේ. ලොකු අලි තමයි ඉන්නේ. මෙතනදි කියන්නේ දියගොඩින් කියලා. පැති දෙකකට මේකෙන් වතුර බෙදිලා යනවා. ඒ දෙකකට ගොඩක් වෙලාවට කට්ටිය නම් මේ ඇල වැහුවා. වීඩියෝ එක අන්දෝන අපිට මම ගිහිල්ලා එන්න.